අපි හැම දෙයක්ම ලස්සන කරනවා. හැබැයි ගේ ලස්සන වුණාට වත්ත ලස්සන වුණාට මේ ගේ ඇතුලේ මේ වත්ත ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙලා තියෙනවද? ස්වාමි කෙනෙක් ළඟට ගොඩාක් අය එනවා. ෆාදර් මාව බ්ලෙස් කරන්න මම රට යන්න ඉන්නේ. ෆාදර් මාව බ්ලෙස් කරන්න මම විභාගයකට මුහුණ දෙන්න ඉන්නේ. ෆාදර් බ්ලෙස් කරනවාද අපේ ගෙදර ඇවිල්ලා අපි අලුතෙන් ගෙදර හැදුවේ. ෆාදර් වාහනයක් ගෙනාව බ්ලෙස් කරනවාද ෆාදර්. මේ විදිහේ ගොඩාක් වෙලාවට ස්වාමි කෙනෙක් ළඟට එක එක විදිහේ අවශ්‍යතාවයන් වෙනුවෙන් බ්ලෙස් කරගන්න එනවා. එක දවසක් මගේ ළඟට එනවා පවුලක් අම්මා තාත්තා දරුවෝ දෙන්නෙක් එක්ක ඇවිල්ලා මට ඒ පවුලේ තාත්තා කියනවා ෆාදර් අපිව බ්ලෙස් කරනවද? ෆාදර් අපිව බ්ලෙස් කරනකොට බ්ලෙස් කරන්න අපිට ශුද්ධවන්ත පවුලක් වෙන්න ඕන ෆාදර් කියලා. මගේ ජීවිතේ පළවෙනි පාරට සහ තාමත් අන්තිම වතාවට අහපු මේ ආශිර්වාද කිරීමට ඒ අයට අවශ්‍ය වෙච්ච දේ ෆාදර් බ්ලෙස් කරනවද අපිට ශුද්ධවන්ත පවුලක් වෙන්නට ඕන කියලා. මට ඒ වෙලාවේ හිතුණා මේ වචන ටිකම මේ ප්‍රාර්ථනාවම මේ පවුල අනිවාර්යෙන් ශුද්ධවන්ත කරනවායි කියලා. ඒ විදිහේ අවශ්‍යතාවයක් ඒ විදිහේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් හොයන්නේ ඇත්තටම ඒ පවුලේ හැම කෙනෙක්ම ශුද්ධවන්ත වෙන්න ඕන කියන ගමනේ යන්නට උත්සාහ කරන නිසා නෙමෙයිද? අද අපි සමරනවා නත්තල් මංගල්‍යයෙන් පස්සේ එළබෙන පළවෙනි ඉරිදා ශුද්ධ වූ පවුලේ මංගල්‍ය. මේ ශුද්ධ වූ පවුලට ශුද්ධ වූ පවුල කියලා කියන්නේ කන්‍යා මරියාවන් වහන්සේ, ජුසේතුමන් සහ ජේසු බිලිඳුන් එකතු වෙච්ච පවුල ශුද්ධ වූ පවුල වෙනවා. හිතන්න මේ පවුලට දෙවියන් වහන්සේ මනුසත් බව අරගෙන ආවේ නැහැ කියලා. එහෙනම් ජුසේ මරියා නාසරෙත් වල සාමාන්‍ය දෙන්නෙක් වගේ විවාහ වෙලා දරුවන් ලබලා එයාලගේ ජීවිත අරගෙන යයි. හැබැයි කවදාවත් ඒ පවුල ශුද්ධ වූ පවුල කියලා කියන්නේ නැහැ. ඇත්තටම ජුසේ මරියා මේ දෙන්නගේ එකතුව ශුද්ධ වුණේ කොහොමද? ඒ පවුල ශුද්ධ වූ පවුල වුණේ කොහොමද? ඒ පවුල ශුද්ධ වූ පවුල වුණේ ඒ පවුලට දෙවියන් වහන්සේගේ ආගමනය වෙච්ච නිසා. දෙවියන් වහන්සේ වැඩ සිටපු නිසා තමයි මේ පවුල ශුද්ධ වූ පවුල වුණේ. එහෙම නැත්නම් මේ පවුල ශුද්ධ වූ පවුල වෙන්නේ නැහැ. එකම රහස ශුද්ධ වූ පවුලක් වෙන්න උන්වහන්සේගේ වැඩ සිටීම ඒ පවුල තුල තියෙන කොටයි. අද පවුල්තුමා කොලිසිවරුන්ගේ ලිපියේ කියනවා අපි කරන හැම දෙයක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කරන්න කියලා. අපි ගොඩාක් දේවල් කරනවා. අපි ලස්සන ගෙවල් හදනවා. අපි ලස්සනට ගෙවල් හදලා ලස්සන කරනවා. මේ ගෙවල් අපි ලස්සනට බලා ගන්නවා. වත්ත ලස්සන කරනවා. අපි හැම දෙයක්ම ලස්සන කරනවා. හැබැයි ගේ ලස්සන වුණාට වත්ත ලස්සන වුණාට මේ ගේ ඇතුලේ මේ වත්ත ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙලා තියෙනවද? අපේ ගෙවල් මහා මන්දිර වගේ මේ මන්දිර වගේ ගෙවල් වල කාමර තියෙනවා. මේ කාමරවල අපි හැමෝම ගොඩක් වෙලාවට මොකද වෙලා තියෙන්නේ? අපි තනි වෙලා ඉන්නවා. අපි තනි වෙලා ඉන්නවා. අපි ගොඩාක් දේවල් මේ ගේ ඇතුලේ කරනවා. අම්මා අම්මගේ වැඩේ කරනවා, තාත්තා තාත්තගේ වැඩේ කරනවා, දරුවෝ දරුවන්ගේ වැඩේ කරනවා. අපි වැඩ බෙදලා දීලා තියෙනවානේ. අම්මා උයන වැඩේ කරනවා, රෙදි හොදන වැඩේ කරනවා, තාත්තා රස්සාව කරලා හම්බ කරලා සල්ලි ගේනවා, දරුවෝ ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම අම්මගේ හයියෙන් කරනවා. ඒ නිසා අම්මා කියනවා මං විතරයි මේ ගෙදර වැඩ කරන්නේ. මං මහන්සි වෙනවා. මම මැරෙනවා. තාත්තා කියනවා උඹලට කොච්චර හම්බ කරත් මරි මම හම්බ කරනවා. හම්බ කරාට වැඩක් නැහැ. හැමදෑම සල්ලි නැහැ කියනවා. ඉගෙන ගන්නෙ නැහැ කියනවා. ඔන්න ඒ පැත්තෙන් දරුවෝ කියනවා අපිට හැමතිස්සෙම ඉගෙන ගන්න මම කැමති දේ මට කරන්න දෙන්නේ නැහැ. මට නිදහස දෙන්නේ නැහැ. මට ඕන මේ වගේ කෙනෙක් එන්න. හැබැයි ඔයාලා කියන්නේ මේ පාරේ යන්න. අපේ ගොඩාක් ගැටුම් ඇති වෙනවා නේද? හැමතිස්සෙම අපි ගැටුමක ඉන්නේ. අපි ලස්සන්ට ගෙවල් හදාගෙන හිටියට සමහරක් වෙලාවට අපි ගෙදර ඉන්න කැමති නැහැ.
ගෙදර හුස්ම ගන්න කැමති නැහැ. ගෙදර නිදහස නැහැ කියනවා. ගෙදර වැඩක් නැහැ කියලා කියනවා. ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න බෑයි කියලා කියනවා. මොකක්ද මේ හේතුව? අපි වැඩ කරනවා. අපි ගොඩාක් දේවල් කරනවා. හැබැයි අපි මේ දේවල් කරන්නේ වෙන් වෙලා. අපි මේ දේවල් එකතු වෙලා ජේසුස් වහන්සේගේ නාමයෙන් කරන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන් කරනවා කියන්නේ ජේසු අපි කරන හැම දෙයක් ඇතුළෙම ඉන්නවා. අම්මා උයන හැම දෙයක් ඇතුළෙම උන්වහන්සේත් එක්කයි උයන්නේ. අම්මා කරන හැම වැඩක් ඇතුළෙම උන්වහන්සේත් එක්කයි කරන්නේ. තාත්තා රස්සාව කරලා හම්බ කරලා මේ ගේන සල්ලි ජේසුත් එක්කයි අරගෙන ඉන්නේ. දරුවෝ ඉගෙන ගන්නේ ජේසුත් එක්කයි. ජේසුත් එක්ක හැමෝම වැඩ කරනකොට එතන මොකක්ද වෙන්නේ? එතන ජේසු ඉන්න නිසා එතන හැම දෙයක්ම ශුද්ධවන්ත වෙනවා. මහන්සි. හැබැයි ඒ මහන්සිය විඩාවක් වෙලා ඒ මහන්සිය අනිත් අයට දාලා අපි ගැටලු ඇති කරගන්නේ නැහැ. අමාරුයි. හැබැයි ඒ අමාරුව තවත් කෙනෙක්ගේ පිට දාලා වැරදිකාරයෙක් කරලා මේ gedara තියෙන සහමය නැති කරගන්නේ නැහැ. අපි අමාරුව, මහන්සිය, විඩාව, වේදනාව මේ හැම දෙයක්ම අරගෙන යනවා බොහොම සතුටින් ප්‍රීතියෙන්. ඇයි? ජේසු එතන ඉන්න නිසා. ජුසේ මරියත් කරේ මේකයි. අමාරුයි, වේදනාවයි, පීඩාවයි, හිත රිදවීම, බැරිකම්. හැබැයි ජේසු හිටපු නිසා ඒ හැම දෙයක්ම එකට එකතු වෙලා ශුද්ධවන්ත වුණා. අපි හදමු ශුද්ධ වූ පවුලක්. රත්තරන් පවුලක් නෙමෙයි. ලස්සන පවුලක් නෙමෙයි. පොහොසත් පවුලක් නෙමෙයි. වටින පවුලක් නෙමෙයි. අපි හදමු ශුද්ධවන්ත පවුලක්. ඒ ශුද්ධවන්ත පවුල හදන්න මහන්සි වෙන්න ඕනේ. එක දෙයක් කරන්න. ඔයාගේ ගේ ඇතුළට, ඔයාලගේ පවුල ඇතුළට අපි අයින් කරලා තියෙන, අපි වද්දගෙන නැති, අපි එකතු කරගෙන නැති ජේසුස් වහන්සේව අපි අරගෙන එමු. අන්න එතකොට ඔයාලගේ පවුලත් ශුද්ධ වූ පවුලක් වෙයි. Walk with the Church.